ආයිබෝන් කියලා සාදරයෙන් පිළිගන්නවා මගේ ටෙක් විත් ඉෂි YouTube channel එකට. YouTube එකට අලුත් චරිතයක් මීට කලින් දැකලා නැත්නම් ඉතින් මේ වගේ ෆස්ට් වීඩියෝ එක මං ගොඩක් ටෙක්නිකල් දැනුම ෂෙයා කරන වීඩියෝස් තමයි දාන්නේ. ඉතින් ඕගොල්ලන්ට මන් දන්න ටෙක්නිකල් දැනුම ඩිස්ක්‍රයිබ් කරලා ඕගොල්ලන්ට කියලා දෙන එක තමයි මම කරන්නේ. ඉතින් අද මම තෝරගෙන තියන්නේ ඕගොල්ලන්ට පළවෙනි වීඩියෝ එක හැටියට කාලීන මාතෘකාවක් වන AI තාක්ෂණය පිළිබඳ පොඩි ඩිස්ක්‍රයිබ් එකක් දෙන්න. ඉතින් AI තාක්ෂණය කියන්නේ සරල සිංහලෙන් ගත්තොත් කෘත්‍රිම බුද්ධිය. අපේ ව්‍යාවහාරික භාෂාවෙන් ගත්තොත් AI තාක්ෂණය කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ගත්තොත් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. ඉතින් ඇත්තෙන්ම මේ AI තාක්ෂණය කියන්නේ මොකක්ද? AI තාක්ෂණය හොඳද? AI තාක්ෂණය මගින් මොනවද කරන්න පුළුවන්? AI තාක්ෂණය නිවැරදිව භාවිත කරන විදිය ගැන මම අද ඔයගොල්ලන්ට කියලා දෙනවා. එහෙනම් subscribe කරලා like කරලා comment එකක් දාලා වීඩියෝ එකට යන්න. හරි, artificial intelligence මිනිස් මොළයට සමාන ක්‍රියාකාරකම් කරන සිතා බැලීම, තීරණ ගැනීම, ගැටලු විසඳීම වැනි හැකියාවන් වලින් යුක්ත පරිගණක පද්ධතියක්. මේ පරිගණක පද්ධතියට අරමුණක් තියෙනවා. මොකක්ද ඒ අරමුණ? ඒ අරමුණ තමයි මිනිස් මොළයේ සිදු කරන සියලු ක්‍රියාවන් පරිගණක පද්ධතියක් ආශ්‍රයෙන් සිදු කිරීම. කියන්නේ මිනිස් මොළයේ අපේ මොළයේ කරන සියලුම ක්‍රියාවන් පරිගණක පද්ධතියකින් ඔයාලට දෙනවා කියන එක. කියන්නේ ඒක ඇත්තෙන්ම හොඳයිද කියලා මම පස්සේ කියලා දෙන්නම්. නරක අතුත් තියෙනවා, හොඳ අතුත් තියෙනවා, භාවිතේ නරක අතුත් තියෙනවා. ඇත්තෙන්ම අපි ගත්තොත් මේක ගොඩක් හොඳයි. මං කියන විදිහට ගොඩක් අතින් හොඳයි. ඉතින් අපි AI කියලා කියනවා. හැබැයි අපි මොන AIද පාවිච්චි කරන්නේ කියලා ගොඩක් අය දන්නේ නැහැ. AI වර්ග ප්‍රධාන වශයෙන් 3ක් තියෙනවා. එක narrow AI. narrow AI කියන්නේ මොකද්ද? ඉතින් ගොඩක් අය දැනට පාවිච්චි කරන AI version එක තමයි narrow AI. ලංකාවේ ගොඩක් ලෝකේ බහුල රටවල් පාවිච්චි කරන්නේ narrow AI එක. මේ narrow AI එක අද වන විට නැතුවම බැරි තත්ත්වයකට පත් වෙලා තිනවා. ඉතින් narrow AI එකට අපි දන්න උදාහරණ මොනවද? හරිම සරලයි. ChatGPT, Meta AI, ඊට පස්සේ Gemini, Siri, Google Assistant. ඉතින් Google Assistant එක දැන් වැලිඩ් නෑ මං හිතන විදිහට ගොඩක් ෆෝන්ස් වලට. වැලිඩ් තියෙනවා. ඒ වුණාට ගොඩක් අර ක්‍රියේටිව් ඇසිස්ටන්ට් කෙනෙක් කරන Gemini තමයි Android එක දැන් ගොඩක් යූස් වෙන්නේ. ඉතින් ඇත්තෙන්ම Siriත් හොඳයි. Siri කියන්නේ iOS Apple company එකෙන් officially දෙන assistant. ඉතින් Android company එකෙන් officially දෙන assistant තමයි දැන් Gemini. මේ Gemini assistant උත් ගොඩක් හොඳ තත්ත්වයක පවතින assistant කෙනෙක්. ඇත්තෙන්ම මේ මොළයේ ක්‍රියාකාරීත්වයට සමාන කරන්න අමාරුයි මේ narrow AI. ඒ කියන්නේ මොළය වගේම කරන්න. කියන්නේ අපි ගත්තොත් අපි හැඟීම් ප්‍රකාශ කරනවා. ඒ වුණාට මේ AI මේ narrow AI එකට හැඟීම් ප්‍රකාශ කරන්න බෑ. පොඩ්ඩක්වත් බෑ. ඒ හින්දා මේක පොඩ්ඩක් අවුල්. ඊට පස්සේ දෙවනි version එක general AI. සාමාන්‍ය AI. සාමාන්‍ය කෘත්‍රිම බුද්ධිය general AI. ඉතින් මේක ගොඩක් භාවිත වෙන්නේ නැහැ. මොකද මේක තාම සංවර්ධනය වෙමින් පවතින එකක්. මෙයා ගොඩක් භාවිත වෙන්නේ නැති නිසා මේක ඇත්තම මේක හොඳයි narrow AI වලට සාපේක්ෂව. අන්තිමට මම මේ දෙකේ වෙනස් කතා කරන්නම්. narrow AI එක සාපේක්ෂව මේක හොඳයි. මොකද මේක ඊට වඩා කාර්යක්ෂමයි. මේක සංවර්ධනය වෙමින් පවතින එකක්. මේ ඊට වඩා කාර්යක්ෂමයි කියන්නේ සංවර්ධනය වුණාට පස්සේ ඊටත් වඩා කාර්යක්ෂම වෙනවා. මේ හරහා තීරණ ගැනීම, අදහස් සහ සැලසුම් අනුව ප්‍රතිචාර දැක්වීම මෙන්ම මං කියනවා කිව්වා ඔයාලට මේ narrow AI එකේ general AI එකේ වෙනස තමා narrow AI එකේ කිසිම හැඟීම් ප්‍රකාශ කිරීමක් නැති වුණත්
ජෙනරල් AI එකේ සුළු වශයෙන් හැඟීම් ප්‍රකාශ කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකට උදාහරණ වැඩි නෑ. අපිට පුළුවන් AI ටීචර්ස්ලා, AI ඩොක්ටර්ස්ලා, AI නර්සස්ලා පර්චේස් කරන්න. එහෙම පර්චේස් කරන්න පුළුවන් අපිට. එහෙම පර්චේස් කරන ඩොක්ටර්ස්ලාගෙන් වැඩි කාර්යක්ෂම සේවාවක් අපිට ලබා ගන්න පුළුවන් අඩු මුදලකට. අඩු මුදලක් නිසා මේක ගොඩක් අය යූස් කරන්නෙත් නෑ. එහෙම නෙමෙයි. ගොඩක් අය යූස් කරන්නේ නැහැ. හැබැයි ගොඩක් අය දන්නේ නැහැ මේක අඩු මුදලකට යූස් කරගන්න පුළුවන් සුපිරි ක්‍රමවේදයක් කියලා. ඉතින් අපි බලමු මෙම AI ඩොක්ටර්ස්ලා, AI නර්සස්ලා, AI ටීචර්ස්ලා වගේ දේවල් පර්චේස් කරන්න පුළුවන් ෆියුචර් AI මොඩල් කියන version එකකින්. ඒක තාම සංවර්ධනය වෙමින් පවතින එකක්. මොකද මේ AI ශාස්ත්‍රයේ ජෙනරල් AI කියන ෆීල්ඩ් එකම, ඒ කියන්නේ ජෙනරල් AI ශාස්ත්‍රයේ ජෙනරල් AI ශාස්ත්‍රය, ඒ කියන්නේ මේ ෆීල්ඩ් එකම තාම සංවර්ධනය වෙමින් පවතිනවා. ඒ වගේම ඊට පස්සේ තාම සංවර්ධනය වෙලා නැහැ. තාම පරීක්ෂණ මට්ටමේ පවතින මේ සුපර් AI තුන්වෙනි එක. සුපර් AI ගැන කතා කරොත් සුපර් AI පට්ට කාර්යක්ෂමයි මෙන්ම අපිට සුපිරි නිමවුමක් ලබා ගන්න පුළුවන්. මේ සුපර් AI ගැන කතා කරොත් මේ සුපර් AI එක මිනිසාට වඩා බුද්ධිමත්. හැබැයි කොහොමද සුපර් AI එක බලගන්න වුණාම මිනිසාට තියෙන තැන නැතිවීමේ හැකියාවක් තියෙනවා. ඒවා ගැන අන්තිමට අපි කතා කරනවා. මේ සුපර් AI එක මිනිසාට වඩා බුද්ධිමත් මෙන්ම අර AI වර්ග දෙකටම වඩා සුපිරිම ෆීල් එකක් තියෙනවා. මේකට ෆීලිං හැඟීම් ප්‍රකාශ කිරීමේ හැකියාව 100%ක් උපරිමයි මිනිසා මෙන්ම. කියන්නේ හැඟීම් ප්‍රකාශ කිරීමේ ක්‍රමය කියන්නේ මිනිසෙක්ම තමා දැන් ඊළඟට එන මිනිසා. මිනිසාගේ නිව් version. කියන්නේ පරිණාමය අපි දැකලා දිනවනේ වඳුරෙක්ගෙන් අපි එන විදිය. ඒ වගේ අපෙන් පස්සේ පරිණාමයේ AI පරිණාමය. ඉතින් ඒක හොඳ වෙයි කියලා හිතනවා. අපි බලමු ඉදිරියට කතා කරන දේවල් අනුව ඔයාලට හොඳ දැනුමක් මගින් මේ AI තාක්ෂණය ගැන දැනගන්න පුළුවන්. ඉතින් මට කියන්න පොඩි පණිවිඩයක් තියෙනවා. මගේ YouTube channel එක තාම මම verify කරගෙන නැහැ. මම verify කරලා නැති නිසා මට මිනිත්තු 15ට වැඩි YouTube videos දාන්න බෑ. ඉතින් මම මේක විනාඩි 14කින් වගේ ඉවර කරනවා. ඉවර කරලා ඔයගොල්ලන්ට ඒකට part 1 එක විදියට දීලා part 2 එකක් අප්ලෝඩ් කරනවා. අනිවාර්යෙන් part 2 එකත් බලන්න. එතකොට තමයි මේ බලන වීඩියෝ එක අංග සම්පූර්ණ වෙන්නේ. ඉතින් මට thumbnail දාන්නත් බෑ. මම මේක හදනවා ඉස්සරහට. ඉතින් මම දැන් කියන්න යන්නේ AI ශාස්ත්‍රයේ AI භාවිත වන ශාස්ත්‍රය. AI භාවිත වන ශාස්ත්‍රය. දැන් මම AI ප්‍රධාන වර්ග 3 කියලා ඉවරයි. AI භාවිත වන ශාස්ත්‍ර 3ක් ගැන පොඩි describe එකක් දෙන්නම්. සෞඛ්‍ය ශාස්ත්‍රය, health care. ඉතින් අපි සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තොත් මේ වන විට AI භාවිතය වැඩි නැති වුණත් AI භාවිතයේ ගොඩක් වෙන ශාස්ත්‍රයක් තමයි මේ සෞඛ්‍ය ශාස්ත්‍රය. ඉතින් රෝග හඳුනා ගැනීමට ඕගොල්ලෝ දැකලා ඇති MRI, X-ray, ECG වගේ පරිගණක පද්ධති භාවිත කරනවා. ඉතින් අද වන විට දියුණු පරිගණක පද්ධති ඇවිල්ලා තිනවා මේ MRI, X-ray, ECG වගේ දේවල් ගන්න මේ AI තාක්ෂණය හරහා බිල්ට් වෙච්ච. මේ AI තාක්ෂණය හරහා බිල්ට් වෙච්ච ඒවායින් අරකට වඩා හොඳට තීරණ ගැනීමේ හැකියාවල් ලබා දෙන අවුට්පුට්ස් ගන්න පුළුවන්. අපි ඇත්තටම දියුණු ලෝකයකට යමින් පවතින ලෝකයක් මේක. දියුණු ලෝකෙ එන්න දියුණු වෙන විදිහක් තමයි යන්නේ. එහෙම එනකොට කොහොමද අපේ මේ එක X-ray එකක් වුණත් AI තාක්ෂණය හරහා එද්දී අර අපේ තියෙන සියුම් ලෙඩේ පවා හොයාගැනීමේ හැකියාවක් ඉදිරියට එනවා. එතකොට මේ AI තාක්ෂණය මගින් වෛද්‍ය ශාස්ත්‍රයේ ගොඩක් මේව කරලා තියෙනවා. තව එකක්. ඉතින් අපි ප්‍රයිවට් හොස්පිටල් එකකට ගත්තොත් අපේ අවසාන බිල් එක බැලුවොත් ඩොක්ටර් ෆී එකයි, කියන්නේ ඩොක්ටර් ෆීස් එක, වෛද්‍ය ගාස්තුවයි අර හොස්පිටල් ෆීස් කියලා එකක් තියෙනවා. හොස්පිටල් ෆීස් එකයි බලද්දී ඩොක්ටර් ෆීස් එකට වඩා හොස්පිටල් ෆීස් එක වැඩි. ඒකට හේතුව අපිට නවාතැන් AC වගේ පහසුකම් දෙන එකම නෙමෙයි, අපිට නර්සින් පහසුකම දෙන හින්දා. ඉතින් අපි හිතන්න නර්ස් කෙනෙක් කරන්නේ අපිට කරන්නේ සෞඛ්‍යමය උපදෙස් දෙන එක.
ඇයි අපිට ඕක AI based app එකක් කරා කරන්න බැරි? එහෙම AI based app එකක් කරා කරොත් වෙන්නේ පිරිවැයවම වෙනවා. කියන්නේ අඩු ෆීස් එකකින් ඔයාගේ රෝග ටික හොඳ කරගන්න පුළුවන් ප්‍රයිවට් හොස්පිටල් එකේ. ප්‍රයිවට් හොස්පිටල් කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ වෛද්‍ය ශාස්ත්‍රයේදී ලංකාවේ දියුණුයි පොඩ්ඩක්. ලංකාවේ ගවර්න්මන්ට් හොස්පිටල් වලට වඩා ප්‍රයිවට් හොස්පිටල් දියුණුයි. ඉතින් මෙහෙම AI තාක්ෂණය හරහා අපිට පුළුවන් virtual nurse කෙනෙක්, ඒ කියන්නේ AI based app එකක් කරා හදාගෙන patient ලට උපදෙස් ලබා දෙන්න මේ app එක ප්‍රෝග්‍රෑම් කරගන්න අපිට යූස් කරගන්න හැකියාවක් තියෙනවා. එතකොට නර්සස් ලට වියදම් කරන පඩියමෙන් දෙකින් එක භාගයකින් අපිට මේ වගේ ඇප් එකක් පර්චේස් කරගන්න පුළුවන්. ලොකු ගාණක් එන්නේ නැහැ. GitHub තමයි මම හිතන්නේ හොඳම ඇප් එකක් පර්චේස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි බොට් කෙනෙක් පර්චේස් කරගන්න පුළුවන් හොඳම මේක. ගොඩක් WhatsApp බොට් ගෲප් උත් GitHub එක හරහා තමයි පර්චේස් කරන්නේ. ඉතින් ඊට පස්සේ සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් පස්සේ යත හැකි අධ්‍යාපන ශාස්ත්‍රයට. අධ්‍යාපන ශාස්ත්‍රය මොකද්ද? කොහොමද මේ এডুকেෂනල් ෆීල්ඩ් එක? ඉතින් এডুকেෂනල් ෆීල්ඩ් එකේ ගොඩක්ම මේක අර වගේම virtual app එකක්. virtual teachersලා ඒ වගේ යූස් කරගන්න පුළුවන්. අපි AI based app එකක් ඒකටත් හැදුවා කියමු. දැන් ඔයාට තියෙනවා පේපර් 100ක් විතර පේපර් මාකින් එකක් දායන්න. ඔයාට පුළුවන් මේ පේපර්ස් ටික ස්කෑන් කරලා PDF මොඩල් එකට හදලා මේ ඇප් එකට ඉන්බිල්ට් කරලා පේපර් එකට අවසාන ලකුණ හරි වැරදි තැන් ටික මාක් කරගන්න පුළුවන්. ඒ වගේම ළමයින්ට උන කැම්පස් ශික්ෂණයට ගොඩක් රිසර්ච් කරන්න ඒගොල්ලන්ට එනවා. ඒ රිසර්ච් කරනකොට ඒගොල්ලන්ට ලකුණු හම්බ වෙනවා. ඒගොල්ලන්ට ඊළඟ විභාග වලට පාස් වීම හම්බ වෙනවා මේ රිසර්ච් වලින්. මේ රිසර්ච් වලට අපිට AI තාක්ෂණය හරහා තොරතුරු 100%ක්ම කියන්නත් බෑ. 50ට වැඩි percentage 80ක් 90ක percentage එකක් නිවැරදි තොරතුරු දෙනවා මේ AI තාක්ෂණය. ඇත්තෙන්ම මේ AI තාක්ෂණයෙන් නිවැරදි තොරතුරු දෙන එක ගොඩක් වටිනවා. එතකොට අපිට AI තාක්ෂණයෙන් තොරතුරු දැනගෙන අපිට පුළුවන් අපේ රිසර්ච් එක ඉවර කරගන්න. හරි. ඊට පස්සේ යන ෆීල්ඩ් එක තමයි business and trade field. ඒ ෆීල්ඩ් එක ගැන කිව්වොත් ව්‍යාපාර හා වෙළඳාම් ශාස්ත්‍රය. ඉතින් බිස්නස්මන් කෙනෙක් විදියට ඔයා හිතන්න ඔයා ෆිසිකල් ෂොප් එකක් කරන්නේ. භෞතික ෂොප් එකක්. ඒ කියන්නේ ටවුන් එකක කඩයක් කරන්නේ. අපි ටවුන් එක කඩයක් කරද්දී සාමාන්‍ය ටවුන් වල කඩ නීතිය කියලා එකක් ක්‍රියාත්මක වෙනවා. එතකොට සතියෙන් එක දවසක් එදාට නිවාඩු දෙන්න වෙනවා. එතකොට සතිය දවස් 6 වෙන්නේ. ඒකිනුත් ඔයා 24 hours වැඩ කරන්න බෑ. බෑනේ. ඇත්තටම බෑ. මොකද ටවුන් එකකට බහින කෙනෙක් නෑ රෑ 12ට. ඉතින් බලන්න දැන්ට Facebook එකේ වගේ ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකේ රෑ 12ට ගිහලා බලන්න කී දෙනෙක් ඔන්ලයින් ඉන්නවද කියලා. අපි හිතන්න ඔයා හදනවා Facebook page එකක්. අපි රෙදි විකුණන වෙළඳපළක් කරන්නේ. Facebook page එක හදලා මේ Facebook page එකේ අපි ඒ post share කරලා අපි Facebook page එක කරගෙන යනවා. ඉතින් කරගෙන යනකොට අපේ WhatsApp number එකට කට්ටිය message දාලා orders මෙව කරගන්න පුළුවන්. orders වගේම ඊගෙන විස්තර දැනගන්න පුළුවන්. දැන් අපිට රෑ 12ට දැන් ඔයා හිතනවා ඇති දැන් රෑ 12ට කවුරු හරි බිස්නස් කෙනෙක් આવත් ඔයාට දාන්න වෙන්නේ නැහැ නේ බිස්නස් එක left. එහෙම වෙන්නේ නැහැ. ඔයා බොට් කෙනෙක් GitHub එකේම තමයි බොට් කෙනෙක් purchase කරගෙන ඔගේ WhatsApp එකට ඒක කරගෙන තියාගත්තාම රෑ 12ට කෙනෙක් විස්තර ඇහුවොත් මට මේ අපි හිතමුකෝ කලිසමක් කියලා මේ කලිසමේ විස්තර ටිකක් ඇහුවොත් ඒ බොට් හරහා එයාට පිළිතුරු දෙන්න පුළුවන්. එතකොට මේ කස්ටමර්ගේ අර කස්ටමර් කෙයා එක කියන්නේ මේ කස්ටමර් සර්විස් එක හොඳ හින්දා ඒ කස්ටමර් පවා වාගේ පේජ් එකේ කට්ටියට ෆලෝ කරන්න කියලා හැම කරනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් හොඳ ෆීල්ඩ් එකේ හොඳ තැනකට එන්න. හරි. ඉතින් අද මම මේ වීඩියෝ නවත්තනවා. ඊළඟ part 2 එක මේකත් එක්කම යනවා playlist එකක් විදියට part 2 එක ඒකත් බලන්න. ඉතින් මේ වීඩියෝ එක හැමෝටම share කරන්න, like කරන්න, comment කරන්න, subscribe කරලා පොඩි support එකක් දෙන්න. ඊළඟට මම ඔයගොල්ලොත් එක්ක කතා කරන මාතෘකාව ඊළඟ දවසේ බලමු.